ඒ අරකිවුමට මතකද බා මගේ පරණ කෑල්ල රටයි දඟවට පස්ස අද තමා දැක්කේ පව්බංඒකි මට කොච්චර ආදරය කරාද උමනං ඉතින් ගණ්ඩෝන ආතලටි කරගෙන පුට්ටේ තිබනයකට නෑ මචං ඒකව මට එපා වුණා ඒ වුනාට ඒක මංගෙනුවෙන් කරපු නැති දෙයක් නෑ ඉගෙනුම පවුල කට්ටිය හැමෝම දාලා මගේ විශ්වාසර මාත් එක්කම හිටිය ඒ වුනාට ඒකෙත් එක මට හටියට ඉන්න බැරිුණාවන් පව්බංඒකි මචන් අහපංකු උඹ රට ගියන් පස මාතයකී සෙක් කරගත්තවා මාත් ගණ්ඩෝ නාතල් ටික ගත්තා උඹගේ තම මටත් පොඩිපුඩි ප්‍රශ්න නිසා වෙන කෙල්ලෙක්ව බඳින්ට සිද්ධ වුණා දැන් කාත්තක බං එක සෙට්ටලයින්න ඒක බැඳල දැන් ළමයකුත් ඉන්නවත කොහෙද ඒක බැඳලයින්න අමු වේගත් දෙක්ක පූත් දැන් ඒක දාලාගින් හොරගෑන තියන් ඉන්නවලු මොනව නැතත් පව්බංඒකි ඒක හිව්වේ මගෙන් ආදරය විතරයි අපි වගේ උන් ඉන්න හිද තමා මේ රට සමාජය හැදෙන් නැත්තේ දැන් හැම දෙයක්ම මට තේරලා තියෙන්නේ මගේ කෙල්ලව රවට්ල කරගත්ත කොච්චර ලොකු පවත්ද උඹටත් එම තමා අපි මේ ගෑල්ලමට කන පව්වඩවට අපිට කවදාක හරියන්න මචන් උඹට පුළුවන්න ඒකටම කතා කරන්න කියලා පොඩ්ඩ කතා කරපංකෝ මට බයබල් ළඟට යන්න මොකක්දෝ වගේ පිස්සුද බං මට බෑ ඒ මල්ලි මේ පොඩ්ඩ වරෙන්කෝ අරක්කට ගිහින් කතා කරනකොමං කතා කරනවා කියලා අනේ අයිය මට නම් බෑ නෑ නෑ බම් මං කතා කරනවා කියලා කිය බංකෝ අනේ අයියා නෑනෑ පලයම් පලයා ඔකේ මේ ඔයා ඔයාට 5000ට අඩුවෙන් නම් බෑ මල්ලි. දුව මොකද කරන්නේ? අම්මා මට උගක් බඩගිනි. මොනව නැතත් පව්බංඒකි ඒක හිව්වේ මගෙන් ආදරය විතරයි අනේ මගේ ළමයා මෙහෙම බඩගිනින්න එක මට බලාගෙන ඉන්න බෑ. මට කොහොම හරි රස්සාවක් හොයලා දෙන්න.